ඓතිහාසික වෙල්ලස්සේ මහා කැරැල්ල 1815 දී තුන් සිංහලය හඬා වැළපෙමින් සුද්දන්ට සම්පූර්ණයෙන්ම රට බාර වෙනවා. ඒත් වැඩි කල් යන්න කලින් සුද්දන්ගේ ක්‍රූර පීඩාකාරී පාලනයට එරෙහිව රටේ තැනින් තැන අරගල හට ගන්නවා. මේ අල්ලපනල්ලේ විල්බාවේ ඒ කියන්නේ දොරේසාමි එහෙමත් නැත්නම් ශ්‍රී රාජසිංහ රජු අල්ලලා සුද්දන්ට පාවා දෙන්න ඌවට ගිය හාජි මොහන්දිරම්ම දිවිලේ එගොඩගම කොටගම ඉනාවෙල්ලදී කැරලිකාර සිංහලෙන්ට කොටු වෙනවා. මේ හාජි මොහන්දිරම්ම බේරගන්න ඌවේ උපයන්ත යනවා. ඒ කියන්නේ ඩග්ලස් විල්සන් සිල්වෙස්ටර් යනවා. කාපිරි හමුදාවකුත් එක්ක. බිබිලේ බූටාවේදී බූටාවේ වලව්වේදී විල්සන් බූටාවේ රටේ රාළ මුලිච්ච වෙනවා. මෙහිදී බූටාවේ රටේ රාළ කියන්නේ අපි උඹව මිතුරෙකු ලෙස පිළිගන්නෙත් නෑ, සතුරුකු විදිහට උඹත් එක්ක සටන් කරන්න මැලි වෙන්නෙත් නෑ කියලා. අර විල්සන් කියන සුද්දට මෙතනින් ඉඳලා තියෙන මිනිහ. මෙතන ඉඳලා තියෙන අන්න අර කන්දේ ඉඳලා ඉස පසාරු කරන් යන්න ඊතරයක් ඉඳලා තියෙනවා. අවුද හිටගාන. ඉඳලා. එතන මේ තැන සිදු වෙන්න තමයි ඔතන මාර්ගයක් හදන්නේ. සුද්දා ඉඳලා තියෙන මෙතනනේ. සුද්දා අස්සේ පිටින් යනකට මෙතෙන්දී විදලා තියෙන්නේ. මේගොල්ලන් එනවා මං හිතන්නේ. ඔව්. අට්ටියක් එක්ක එනවා. එන්නලා මේ හරියට දවසේදී කරල්ල තිබ්බ පැත්තට. එනකොට අපේ ඉතාලියේ සිංහල හේවායේ විදාලේ අර කන්දේ ඉඳලා මුගින්නේ. මාර විදිල්ලක් නේද අර පැත්ත අතන ඉඳලා තියෙන්නේ. සමහරට on the spot යන්න ඇති. ඒ වෙලෙම මැරලා තියෙනවා. ඔලුවට වැදිලා තියෙනවා. හිටියා මුදියන්සේ රටේ රාළ කියන දක්ෂ දුනු ශිල්පියාගේ මාරක හිය විල්සන්ගේ හිස දෙබෑ කරගෙන යනවා. ඊට පස්සේ මිනිස්සු උපයජන්තගේ හිස කපලා රිටකා මුල්ලා බිලි පූජාවක් තිබ්බා කියලා කියනවා. ඒ 1817 සැප්තැම්බර් 16 වෙනිදා. ඊට පස්සේ තමයි ඌව ගිනි ගන්නේ. 18 කැරල්ට හේතු වෙන්නේ මෙන්න මේ සිද්ධියයි. මේක වෙලා 2025 9 වෙනි මාසේ 16 වෙනිදාට හරියටම අවුරුදු 208ක් වෙනවා. අපේ හැමදෙරේ මේ පන්සලේ නම ඉස්සෙල්ලාම කියන්නේ පන්සලේ නම උණගොල්ල පුරාණ රජමහා විහාරය. උණගොල්ල පුරාණ රජමහා විහාරය. ඔබ වහන්සේ එහි නායක ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ඊටකට නම මම කුරුවාඹේ සුමංගල. කුරුවාඹේ සුමංගල හිමි. එතකොට අපේ නායක හාමුදුරනේ මේක මේ අපිට ලඝු කරලා කතා කරන්න පුළුවන් සම්ප්‍රදායක් නෙමෙයි නේද? මේ ගහපිටියේ රටේ රාලේ කියන්නේ හොඳ වලව්කාරී. එයාට තිබ්බා සුද්දන්ට තවත් පන්දන් අල්ලලා තවත් උඩට නගින්න. එහෙම තියද්දි එයා මේ සුද්දන්ට එරෙහිව මේ කළ අභීත ක්‍රියාව නිසා 18 කැරල්ල මෙතෙන්දි ඇති වුණා කියලා හිතලා මම හිතන්නේ. ඔබ වහන්සේගේ අදහස ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. සිද්ධිය පිළිබඳ මහත්තයා ඔතන 1818 කැරල්ලේ සම්දිස්ථානය තමයි මෙතන මේ ස්ථානය. එහෙම. එතකොට ඒකට හේතු වෙලා තියෙන්නේ 18 කැරල්ල ආරම්භ වෙලා තියෙන මහත්තයා ඊට කලින් 18 කැරල්ලට කලින් මෙතනින් තමයි එතකොට මේ බදුල් ඒ කියන්නේ මහනුවර චෙන්කල්ඩි පාර කියලා ප්‍රධාන මාර්ගයේ විදිහට තමයි මේක හඳුන්වලා තියෙන්නේ. එතකොට මහත්තයා මෙතනින් උඩට යන්න තියෙන්නේ තනිකර කන්ද. එහෙම. ඒ නිසා ඒ කාලේ ඒ කන්දේ නම මොකද්ද? කන්දේ කියලා කියන්නේ මේ පාරම තමයි. මේ බදුල්ල පාරම තමයි. එතකොට එතනින් එහාට උඩහට යන්න මෙතනින් එහාට යන්න මේ යනකම්ම තියෙන කන්ද. ඒ කන්ද නිසා මේ ස්ථානයේ කට්ටිය ගිමන් හැරලා තියෙනවා. එහෙමයි. ඒ ගිමන් හැරෙනකොට මේ ගමේ මිනිස්සු ඉන්නවනේ. ගමේ අය අර ගැලේ කට්ටියත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තියෙනවා. දැන් අපි වුණත් සාමාන්‍යයෙන් පිටත් තැනකට ගියපුම සම්බන්ධතාව ගොඩනගා ගන්නවා වගේ අර ගැලේ එතකොට ඒ ගැලේ ප්‍රධානියා සිංහලෙක් වෙලා තමයි ඉඳලා තියෙන්නේ. සිංහලෙක්. ගැල් කණ්ඩායමක් තමයි ගිහින් තියෙන්නේ. ගැල් කණ්ඩායම. ඒ හැබැයි මේ සුදු ඒජන්තයාගේ පිරිසේ. ඔව්. ඒකේ පිරිසේ ගැල් කණ්ඩායම උනත් ඒජන්තයා තමයි මුණ ගැහෙන්න බදුල්ලට ගිහින් තියෙන්නේ. නමුත් ඒ කියන්නේ ගැලේ ප්‍රධානියා සිංහලයෙක්. එතකොට ප්‍රධානියා මේ ගමේ අයත් එක්ක කතා කරගෙන ඔක්කොම මේව කරගෙන
එයාලා ගෙනාපු කරවල, අල, පරිප්පු කියන එළවලු වර්ග මේ ගමේ අයට දීලා තියෙනවා. ගමේ අය කාපු දෙල්, අලබතල, කොස්පොල් දැන් මේවා මේ කට්ටියට දීලා තියෙනවා. එතකොට දැන් කරවල කියන ඒවා මේ ගම්වල මිනිස්සුන්ට නෑනේ මහත්තයා ඒ කාලේ. එතකොට මෙයාලා බඩු දීමක් නෙමෙයි හුවමාරු කර ගැනීමක්. එදා වේලට සරිලන විදියට හුවමාරු කරගන්න. එතකොට මේක සිංහල ගැලේ සිංහලයා ප්‍රධානියා මෙයා මූලික වෙලා තමයි කරලා තියෙන්නේ. එතකොට සුදු ඒජන්තයාට ගිහිල්ලා පණිවිඩයක් දීලා තියෙනවා ගැලේ ප්‍රධානියා සිංහල මිනිස්සුන්ට බඩු දෙනවා කියලා. උවමාරු කර ගැනීමක් නෙමෙයි බඩු දෙනවා කියන්නේ. ඊට පස්සේ අර සිංහල ප්‍රධානියාව අයින් කරලා හජ්ජි කියලා මුස්ලිම්වරේ ගැලේ ප්‍රධානියා හැටියට පත් කරනවා. ඒ පත් කළාට පස්සේ සිංහල මිනිස්සු දැන් මේ ගමේ මිනිස්සු ඇවිල්ලා තියෙන අර වෙනදා පුරුද්දට බඩු මුට්ටු හොමාරු කරගන්න බඩුත් අරගෙන. ඒ ආවට පස්සේ අර මේ කියන්නේ මුස්ලිම්වරයෙක් ඉන්නේ. උඹලාට අපේ මින් පස්සේ බඩු මුට්ටු මුකුත් දෙන්නේ නැහැ. ඵලයව යන්න කියලා එලවලා තියෙනවා. ඒ එලවීමත් එක්ක සිංහල මේ ගමේ මිනිස්සු පොඩ්ඩක් උරණ වෙලා තිනවා. කුලප්පු වෙලා තින කේන්ති ඇවිල්ලා. එකපාරක් කියලා නැහැ. දේවතාවක් කියලා නැහැ. තුන්වෙනි පාරක් කියලා නැහැ. අන්න ඊට පස්සේ දැන් අර තරහක් තිබුණානේ සුද්දොත් එක්ක. ඒ තරහ මේකටත් යා කරගත්තා. ඊට පස්සේ උඹලට හොඳ වැඩක් කරන්නම් කියලා හිතලා තමයි සුදු ඒජන්තයා දැන් ඔය අතරතුර ඇවිල්ලා තින මහත්තයා මෙහෙ බලන්න. ඔය කියපු දේවල් ඇත්තටම වෙනවද නැද්ද කින්දවන්ද කියලා තොරතුරු හොයන්න. ඒ කියන්නේ සාමාන්‍ය අර ඔඩිකකින් යනවා වගේ ඇවිල්ලා තියෙන. ඒ ආවට පස්සේ එන අතරතුර ඔතන මහත්තයා ඔතනින් එහා පැත්තේ තියෙනවා මේ ඉබ්බන්න ඔය පානවල කියලා තැනක්. පානවල කියලා තැනක්. අන්න එතන තැනක් තියෙනවා උඩ ඒ පානවල ගාව. එතන මාලිගාව වගේ තැනක් තියෙනවා. එතන ඉඳලා මේ කට්ටිය කතිකා කරගෙන තියෙනවා. ඔය මේ ඒ කියන්නේ රටේ රාළලා ප්‍රධානියෝ ටික. එතකොට දැන් මෙහෙන් ගත්තොත් හිටිහාමි රටේ රාළ මේ හරියේ ස්ථාන. ඊට පස්සේ බූටාවේ රටේ රාළ, කොහුකුඹුරේ රටේ රාළ. ඊට පස්සේ මහබදුල්ල ගම්මන රටේ රාළ. ඔය වගේ රටේ රාළලට ඒ ප්‍රධානියෝ තමන්ගේ මේ කරන වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කරගන්න එතන මේවා කරලා තියෙනවා. ඒ අතරතුර තමයි සංවිධානය වෙලා තියෙන හිටියා මේ රටේ රාළ මං මේ වෙනුවෙන් බාර ගන්නවා කියලා. ඒ බාර ගැනීමේදී කතා දෙකක් තියෙනවා මහත්තයා. ඒ කතා දෙක තමයි සුදු ඒජන්තයා නතර වෙලා තියෙන පිපාසය හැදිලා හෝ ගිමන් හරින්න මහන්සිය නිසා හෝ අතපය හොද ගන්න හරි දෙයකට මට ඒ කියන්නේ අපි අහලා තියෙන දේත් එක්ක අපි කියවලා තියෙන පොතපතත් එක්ක හරියට මේ ඒකේ දාලා නැහැ වතුරු බොණ්ඩද අතපය හොදන්නද මොකටද කියන එක. නමුත් ওই දෙකටම වෙන්න පුළුවන්. එතකොට ඒ අතරතුර හිටිහාමි රටේ රාළ කතා දෙකක් තියෙනවා. එකක් තමයි හී තුනක් එක විට අල්ලගෙන තුන් දෙනෙකුට එකවර විද්දයි කියලා. එකවර විදලා මරලා දැම්මා කියලා. එතකොට තව කතාවක් තියෙනවා මේ ජනප්‍රවාදේන කතාව. එතකොට තව කතාවක් තියෙනවා එක හීයෙන් තුන් දෙනාගම පපුව පසාරු කරගෙන යන්න විද්දයි කියලා. ඉතින් ඇත්තම කිව්වොත් ওই කතාව දෙකෙන් එකක්වත් අපට බැහැර හරින්න බෑ. හේතුව ඒ තරම් දක්ෂ අය ඒ කාලේ ඉඳලා තියෙනවා. එතකොට රණ ශූරයෝනේ. එතකොට වෙල්ලස්සෙන් තමයි මේ කැරැල්ලේ ආරම්භය ඇති කරලා තියෙන්නේ. ඒ නිසාම තමයි වෙල්ලස්සට අවුරුදු 200ක් යනකම් ඔලූස්සන්න දෙන්නේ නැහැ කියලා මේ වෙල්ලස්සේ තිබිච්ච කෙත් ටික, වැව්වමුණු ටික කඩලා විදලා විනාශ කරලා දාලා. ගෙවල් දොරවල් ගිනිපත්. ගෙවල් දොරවල් අදටත් මහත්තයා අදට බැලුවා මේ වෙල්ලස්සේ ප්‍රදේශයේ මිනිස්සු හරි බියගුළු ගතියක් තියෙනවා. හැබැයි අද වර්තමානයේ ඉන්න තරුණ ප්‍රජාවට ඒ බියගුළුකම පොඩ්ඩක් ඈත් වෙලා මගහැරලා ගිහින් තියෙනවා. අර අද අපේ සාමාන්‍ය අපේ අම්මලා තාත්තලාගේ වගේ වයසක කට්ටිය අවුරුදු මේ 60 70 පැනපු වගේ අය ඒ අයට අදටත් සාමාන්‍ය අර පොඩි බය ගතියක් තියෙනවා අර ඇති කරපු බියත් එක්ක. බූටාවේ වලව්වේදී සටනක් ඇති වෙලා අපිට ගිනි කඳන් ඉදිරියේ පහු බාන්න සිද්ධ වෙනවා. ඒත් බිබිලේ උණගොල්ලේ ඊතන වත්ති දේවාලදී බූටාවෙත් විල්සනුත් ආයෙ මුලිච්ච වෙනවා. වහාම දේවාල බිමෙන් එළියට ඵලයන් කියලා බූටාවේ කෑ ගහනවා. විල්සන් මේක ගණන් ගන්නෑ. අන්තිමේදී තමයි
උණගොල්ලේ මීගහ පිටිය වලව්වේ හිටියාන් මුදියන්සේ රටේරාල. ඒ කියන්නේ හොඳ දුනු ශිල්පියෙක්. එයාගේ මාරක හීයට විල්සන්ගේ හිස මේ මුළු ලංකාවෙම වෙල්ලස්සේ මේ මිනිස්සු තමයි මේ සටනට මූලිකත්වය අරගෙන පුර දීලා කටයුතු කරලා තියෙන්නේ. එතකොට ඒ නිසා තමයි වෙල්ලස්සේ කැරල්ල නමින් මේ ප්‍රධානතම මේ කැරල්ලක් විදිහට මේ තැන් හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට ඒ කාලේ හැටියට අපේ පන්සලේ තිබිලා තියෙන මහත්තයා දුන්නයි ඊතලේකුයි. එතකොට අපවත් වීවදාල මගේ මේ ගුරුන් නාන්සේ හෙවෙල්ලල ශ්‍රී සුනන්ද නායක හාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේ ඌව පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක නායක පදවිය දැරුවේ. ඉතින් උන්වහන්සේ අපෙත් එක්ක කියලා තියෙනවා මේ පන්සලේ තිබුණලු මහත්තයා ඒ හිටියාමි රටේරාල භාවිතා කරපු දුන්නා ඊතලේ දෙක. නමුත් නායක හාමුදුරුවෝ ලොකුවට ඉගෙන ගත්ත හාමුදුරුවෝ නමක් නෙමෙයි. නමුත් නායක හාමුදුරුවන්ට කොළඹ කෞතුකාගාරයෙන් ආවයි කියලා පිරිසක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ ඔබතුමාලා මේ තොරතුරු දැනගෙන යන්න ආවා වගේ පිරිසක් ඇවිල්ලා තියෙනවා. එතකොට උන්වහන්සේට කියලා තියෙනවා හාමුදුරනේ අපි කෞතුකාගාරයෙන් ආවේ මේ දුන්නා ඊතලේ දෙක තියෙනවා කියලා ආරංචි වුණා. ඒ නිසා බලන්න අරන් යන්න අපි ආවේ මේවා සංරක්ෂණය කරන්න කියලා. නමුත් ඒක නායකහරු අර සංරක්ෂණය කරන්න අපිට පන්සලට වැඩිය වටිනවනේ කෞතුකාගාරය කියලා දීලා. නමුත් අදෙන් අද වෙනකන් දුන්නටවත් ඊතලයටවත් වෙච්ච දෙයක් නැහැ. එතකොට ඒ සිදුවීම මූලික කරගෙන තමයි මහත්තයා මේ පන්සලේ ඉතිහාසයේ ලියවිලා තියෙන්නේ. එතකොට සුවිශේෂම සිදුවීම ඕක එක්කම හිටියාමි රටේරාල කියන අපේ විරුවා මෙතන තියෙන එහා පැත්තේ පත්තිනි දේවාලය. ඒ කියන්නේ හඳුන්වන්නේ ඊතනවත්තේ පත්තිනි දේවාලය කියලා. ඒ කාලේ සත්පත්තිනි දේවාල තිබිලා තියෙනවා. පත්තිනි දේවාල 7ක්. ඒ 7න් එක පත්තිනි දේවාලයක් තමයි මේ හෙවෙල්ලල ඊතනවත්තේ පත්තිනි දේවාලය. එතකොට මට හම්බෙච්ච තොරතුරු අනුව 1237 තමයි මහත්තයා මේක මට හුවිච්ච පරණම තොරතුර 1237 තමයි ප්‍රතිසංස්කරණයක් කරලා තියෙන්නේ. එතකොට 1237 ප්‍රතිසංස්කරණය කරනවායි කියලා කියන්නේ ඒ වෙනකොට දේවාල භූමිය තිබිලා තියෙනවා කියන එකනේ. ඒ කියන්නේ පෞරාණික බවක් තියෙන්න එපා. ඒ කියන්නේ දැන් අපි හදපු ගාම මහත්තයා ප්‍රතිසංස්කරණය කරන්නේ නැහැ. කාලයක් යන්න ඕන අබලන් වෙන්න. එතකොට ඒ වෙනකොටත් අවුරුදු 50ක් 60ක්වත් වෙන්න ඇතිනේ. දල වශයෙන් දැම්මා. එතකොට 1237 කියලා කියන්නේ ඔව් මේ 200 ගණන් වල වගේ තිබිලා තියෙනවා. එතකොට මෙතනට මේ හිටියාමි රටේරාල විරුවා ගිහිල්ලා බාරයක් වෙලා තියෙනවා පත්තිනි දෙවියන්ට. ඒ මේ බාරේ තමයි මේ නරබිල්ල. ඒ නරබිල්ල මං අරගෙන මං ඔබ වහන්සේට ඔප්පු කරනවා කියලා එයා බාරහාර වෙලා කිව්වා වගේම නරබිල්ල බෙල්ල කපලා ඉවර වෙලා බෙල්ල ගෙනියලා එතන තියෙන අඹ ගහක් මහත්තයා. ඒ පත්තිනි දේවාලය ළඟ. ඒ පත්තිනි දේවාල ළඟ අඹ ගහේ එල්ලලා තියෙනවා. මේක මම මේ ඇහැට දැකපු දෙයක් නෙමෙයි. මේවා පොතපතේ සඳහන් වෙන තැනුත් තියෙනවා. ඊට පස්සේ ජනප්‍රවාදයේ සඳහන් වෙන දේවලුත් තියෙනවා. දැන් ගොඩක්ම මම මේ ඉතිහාසය ගැන දැනගත්තේ අතරම අපේ නායක හාරාංග. එතකොට මේ පන්සලට උනත් මහත්තයා දැන් මම කිව්වේ මුලින් උණගොල්ල පුරාණ රජමහා විහාරය කියලානේ. නමුත් මේ පන්සල ඉස්සර හඳුන්වලා දීලා තියෙන්නේ ඌන පබ්බත විහාරය කියලා. මේ පන්සලේ මහත්තයා බෝගාරාවේ සුමන කියලා ලොකු හාමුදුරුවෝ ඉස්සෙල්ලම මේ පන්සල එතකොට මොකුත් නැහැ. නිකම්ම මේ කැලයක් විතරයි. එතකොට මේ පන්සලේ භූමිය අයිතිය තිබිලා තියෙන්නේ බකිනිගහවල වලව්වේ ජයසුන්දර කියන මුදලිට. ඒ මුදලි එතුමාට පණිවිඩයක් ගිහිල්ලා තියෙනවා හාමුදුරු නමක් ඇවිල්ලා මේ පැලක් කටවාගෙන ඉන්නවා ඔබතුමාගේ ඉඩමේ කියලා. එතකොට ඒ හාමුදුරු වුණත් නිකම් මේ පන්සලක් විදිහට නෙමෙයි තලාතු වලින් නිකන් වට කරගෙන නිකන් අර පැලක් වගේ හදාගෙන ඉඳලා තියෙනවා. එතකොට ජයසුන්දර මුදලිතුමා කියලා තියෙනවා හාමුදුරු නමක් ඉන්නවා නම් අපිට නැවත අපේට අයිතිවාසිකම් කියන්න බෑනේ. ඒ නිසා අපි හාමුදුරුවන්ට මේ ඉඩම පූජා කරමුයි කියලා ඒ ඉඩම තමයි මහත්තයා මේ නටබුන් හැටියට මහත්තයා කියන්න ඒක තමයි මම අර කිව්වේ තිබිච්ච දේ තමයි අර දුන්නයි ඊතලේ දෙක. එතකොට ඒක ඊට අමතරව දැන් අතන ඊට අමතරව පත්තිනි දේවාලයේ නේ උතන අපිට ගොඩක් සම්බන්ධ. එතකොට පත්තිනි දේවාලයේ ආභරණ ටික අපේ පන්සලේ මූලික වෙලා තමයි
ඒ දේවල් පවා සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ පන්සලේ ඒ කියන්නේ ඒ කාලේ හිටපු නායක හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා ඇතිව. එතකොට පත්තිනි දේවාලේ දැන් අපේ කොතරගම පෙරහැර මංගල්‍යයක් තියෙනවා. ඒ වගේ පෙරහැර මංගල්‍යයක් මහත්තයා මේ පත්තිනි දේවාලේ තියලා තියෙනවා ඒ කාලේ. අලියත්තු පවා ගෙන්නලා. පරණ දානශාලාවයි කුස්සියයි. මේ දංගේ දෙක තිබිලා තියෙනවා. දානශාලාවයි දංගේ. එතකොට ඒ කාලේ හැටියට මහත්තයා දැන් අපිට මට මතකයි ඒ දානශාලාවයි දංගේ දෙකම මේ හැබැයි ඒක ගොඩක් අර පරණ ගතිය වැඩි. දානේ දැන්ට අවුරුදු එකමාරකට විතර කලින් තමයි මම දැනගත්තේ මෙතන වැවක් තිබ්බයි කියලා. අදට දැන් ඔබතුමාලට දැන් ගියත් ඒ වැව් බැම්ම බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සුද්ධ ඉස්ලාම ආගම විනාශ කරා ඊට පස්සේ ආර්ථිකය විනාශ. ඒ කියන්නේ මහත්තයා මේ බත නිසා නෙමේ අපි හැම පොරයක් මල්ලන්නේ. ඒ බත මේ පහර ගහන්න තමයි දැන් මේ වෙල් ලස්ස කියලා කියන්නේ වෙල් ලක්ෂයක් තිබිලා තියෙනවා කියන එකනේ. අද වෙල් ලක්ෂයක් නැහැනේ. ඒවා විනාශ කළා. එතකොට මේ සිංහලයාගේ බඩට පහර ගැහුවොත් දැන් ඕනම මේ මිනිස්සෙක්ව වට්ටන්න පුළුවන්. එතකොට ඔතන සුද්ධ වුණත් මේ බීතිය වෙලා ඇති කරගෙන තියනවානේ එක තනි පාට යුනිෆෝම් එකක් දරාගත්ත පිරිසක් ඉන්නවා. ඒ පිරිස ඉද්දි අපිට කිසිම ජයග්‍රහණයක් කරන්න බෑ කියලා. ඒ වෙන කවුරුත් නෙවෙයි හාමුදුරුවෝනේ. එතකොට හාමුදුරුවෝ හැමතැනම නියෝජනය වීමක් වෙලා තියෙනවා. දැන් පොතුබන්ධන මේ පුරාණ රජ මහා විහාරයේ අපේ මේ නාපේ රේවත නායක හාමුදුරුවෝ ඒ කාලේ සංඝ පරම්පරාවේ නායකත්වයේ දීපු නායකහරු කෙනෙක් තමයි පොතුබන්ධන රජ මහා විහාරයේ හිටපු නාපේ රේවත නායක හාමුදුරුවෝ. ඉතින් ලොකු මෙහෙවරක් කරපු නායකහරු කෙනෙක්. එතකොට මේ ගිහි පිරිස විතරක් නෙමෙයි හාමුදුරුවරුන්ගේ තව අනුශාසන ඇතිව තමයි මේ දේවල් කරලා තියෙන්නේ. එතකොට අපිට මේ මෙහෙම දෙයක් අපිට ගන්න පුළුවන් මහත්තයා. එතකොට ඔය සිදුවීම් වෙනකොට මේ භූමිය නිකම්ම භූමියක් පමණයි. අතෑරලා ගියපු භූමියක්. හැබැයි අතෑරලා ගියපු භූමියක් වුණාට 1818 කැරල්ලෙන් පසුව වගේ තමයි මේ ඉඩකඩම් පූජා වීමක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 1800 මට මතකයේ හැටියට 1895 වර්ෂයේ වගේ තමයි මේ භූමිය සංඝසතු කරන පූජා. ඉතින් ඊට පස්සේ තමයි රොබර්ට් බ්‍රවුන්රික් ආණ්ඩුකාරයට යකා වැහෙන්නේ. එයා මුළු ඌවෙම ආර්ථිකයයි සංස්කෘතියයි අධ්‍යාපනය සහ මුලින්ම ගිනිබත් කරනවා. ඒවල් දොරවල් විතරක් නෙවෙයි ඇඳිවතටත් ගිනි තියෙනවා. පාන්තල් පිරිවෙන් ගිනි තියෙනවා. හාමුදුරුවෝ පලා යනවා. වතු පිටි හරක බාන හේන් කුඹුරු එළවේලි වැව් අමුණු පොකුණු දියවපත් මේ සේරම විනාශ කරනවා. හජ්ජි මුහන්දිරනුයි විල්සන් උපයජන්තයි වෙනුවෙන් මුළු ඌවෙම පලි ගන්නවා. මෙහෙම අපරාධ කරලා තමයි ඒගොල්ලෝ අද උඩ පැන මානව හිමිකම් ගැන කතා කරන්නේ. ඒත් සමහර අය කියනවා සුද්ධ දිගටම හිටියනම් මීට වඩා හොඳා කියලා. හරි හොඳයි. එහෙම හිටියනම් අපිට වෙන්නේ ඇමරිකාවටයි ඕස්ට්‍රේලියාවටයි දකුණු අප්‍රිකාවටයි වුණ දේ තමයි. අපි දෙවෙනි ජාති වෙලා ඒගොල්ලෝ පළවෙනි ජාතිය වෙනවා. ආයේ දෙකක් නැහැ. අවසානයේදී උඩරට ඇතැම් රදලීන්ගේ නින්දිත පාවා දීම් ඉදිරියේ සිංහල විරුවන් දහස් ගණනකේ රුධිරේ බිමට උරා ගනිමින් කැරැල්ල මෙසේ නිමාවට පත් විය.